අද මැදින් පොය දවස. තව පොයයි තියෙන්නේ සිරිපාද කරුණා කරන්න ඉතින්. ඉතින් මමත් ආවා අද සිරිපා කරුණා කරන්න දෙකටම රැඳිලා ඉන්න. මාත් එක්ක. ඉතින් මං 6 වෙනි පාරට තමයි මේ පාර සිරිපාද යන්නේ. මේ ඈත තියෙන ඈතින් මං අරගෙන තියෙන සිරිපාදේ අපිට යන්න තියෙන දුර. ඉතින් ඇත්තටම මං හරිම ආසයි, හරිම සතුටුයි. මට කොච්චර ගියත් එපා වෙන්නේ නැති ගමනක් තමයි සිරිපාද යනවා කියන එක. සාම චෛත්‍ය පහු කරන් අපි දැන් මේ යනවා. සීත ගඟුල. ඇත්තම කිව්වොත් ඉතින් අර මේ සම්පූර්ණ වීඩියෝස් ටික නෙවෙයි මම ඔයාලට අර පේන්න ප්‍රධාන ස්ථාන ටිකක් තියෙනවානේ අපිට හම්බෙන අර ඒ වගේ පොඩි වීඩියෝස් ටිකකින් තමයි මම වීඩියෝ එක හැදුවේ. Dari Saudi. අපි දැන් රතු අම්බලමේ තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉන්දිකටු පහන ළඟට අපි ආවේ. ඊට පස්සේ ඉන්දිකටු පහනෙන් අපි පරිස්සමට සිරිපාද වන්දනා කරන්න ගියේ මෙහෙම. ඔයාලට මම පෙන්නන්නම් අර තියනව නේද? ඒ තමයි සාම චෛත්‍ය. ඉතින් සාම චෛත්‍ය පහ කරන් තමයි අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඈතින් පේනවා බලන්නකෝ වීඩියෝ එකේ තියෙන ලස්සන. පේනවනේ 3411 වෙනි පඩියට දැන් ළඟයි. ඔයාලා ආයෙත් කියන්නේ. අපිට දැන් හිම කඩෙත් පහු කරලා අපි මෙතනට ආවනේ. මෙතන තමයි ටිකක් විතර අපිට නතර වෙලා ඉන්න උනේ. මොකද අර උඩින් වන්දනා කරන කට්ටිය වේවන්න ටිකක් පරක්කු වෙනවා. යන්න. පහ මාට තමයි පණිවිඩය ආවේ. සෙනඟ. ඊට පස්සේ ටක් ගාලා දරි පිටි ගාලා ලෑස්ති වෙලා ඊයේ රෑ හන්දෑවේ තාමේ උඩ නගිනවා. රසිනිය ආවා. මේ පැත්තට එන්න වෙයි. අයියා. එක බාඩ මුණි ගා ගන්න අපුලත් කියලා. මේ ටිකත් ගහලානේ නේද? ඔය නෙමෙයි ඔය දැක්කේ. අල්ලෑන කමකුත් නෑ ඒක ඕනම ටික. ලොකු පුතා. පොටක් මේ ටික ගන්න වීඩියෝ. එන්න කියවන්නේ යන්නකො.
කොහෙන් ගියාද දන්නේ නැහැ. ඉතින් ඔන්න කොහොම හරි අපි සිරිපාදේ මුදුනටම ආවා. සිරිපා කරුණා කරගෙන යන්න. දාන්න